ආයිඩුවන් බ්‍රික් සිංහල නරමන හැමෝටම අද අපි කතා කරන්නේ වෛද්‍ය විද්‍යාවේ සිද්ධ වෙච්ච අතිවිශාල පෙරලියක් ගැන. පිළිකාවක් කියන්නේ අද ලෝකයේ තියෙන භයානකම රෝග තත්ත්වයන්ගෙන් එකක්. නමුත් කිසිම ශල්‍ය කර්මයක්, කීමෝ ප්‍රතිකාරයක් හෝ විකිරණ ප්‍රතිකාරයක් නැතිව පිළිකා සෛල විනාශ කරන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? කිසිම කැප්මක් කරන්නේ නැතිව පිළිකා විනාශ කරන මේ අලුත් තාක්ෂණයට කියන්නේ හිස්ට්‍රොට්‍රිස්පි කියලා. මොකද්ද? හිස්ට්‍රොට්‍රිස්පි කියලා. මේකෙදි කරන්නේ ශබ්ද තරංග පාවිච්චි කරලා ශරීරයෙන් පිටත ඉඳලා පිළිකා ගිරි සම්පූර්ණයෙන්ම දිය කරලා දාන එකයි. මේක හරියට කොහොමද වෙන්නේ කියලා අපි බලමු. මේ ප්‍රතිකාරයේදී රෝගියාව විශේෂ ඇඳක හාන්සි කරලා පිළිකාව තියෙන ස්ථානයට ඉහළින් ජලය පිරවු තීරයක් තබනවා. මෙතනදි පිරිසිදු කරන ලද නල ජලය තමයි පාවිච්චි කරන්නේ. මොකද වායු බුබුලු නිසා ශබ්ද තරංගවලට බාධා වෙන්න පුළුවන් නිසා. ඊට පස්සේ අදාළ යන්ත්‍රය මගින් නිශ්චිත ඉලක්කයකට අල්ට්‍රාසවුන්ඩ් තරංග පිළිකාව වෙතට නිකුත් කරනවා. මේ තරංග මගින් ඇතුළතින්ම පිළිකාව යාන්ත්‍රික විනාශ කරනවා. මෙතනදි තාපයක් හෝ විකිරණයක් භාවිතා වෙන්නේ නැහැ. තනිකරම යාන්ත්‍රික බලයක් මගින් තමයි සෛලීය මට්ටමින් සෛල විනාශ කරන්නේ. මේ අල්ට්‍රාසවුන්ඩ් තරංග වැදුනාම පිළිකාව නිකම්ම කුඩා වෙනවා නෙමෙයි. එය දියරයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපේ ශරීරය විසින් ඒ දියරය සම්පූර්ණයෙන්ම උරා ගන්නවා. මේක කොච්චර සාර්ථකද කියනවා නම් ප්‍රතිකාරයෙන් මාස 4කට පස්සේ ගන්නා ස්කෑන් වලින් පේනවා අක්මාව සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වෙලා කියලා. හරියට ඒකේ කවදාවත් පිළිකාවක් තිබුණේ නෑ වගේ. මේ තාක්ෂණය මේ වන විටත් FDA මගින් අනුමත කරලායි තියෙන්නේ. දැනටමත් ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ආසියාවේ සමහර රටවල මේක භාවිතා කරනවා. ගොඩක් රෝගීන් ප්‍රතිකාර කරපු දවසේම ගෙදර යන්නත් පුළුවන්. දැනට අක්මාවේ පිළිකාවලට විතරක් මේක යොදාගත්තත් අනාගතයේදී වකුගඩු, පුරස්ති ග්‍රන්ථි, පියූරු, තයිරෝඩ් සහ මොළයේ පිළිකා සඳහා මේක යොදා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. පිළිකාවට එරෙහිව අපට ලැබුණු ප්‍රබලම ආයුධයක් විදිහට මේ ශබ්ද තරංග තාක්ෂණය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ අලුත් තාක්ෂණය ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් බ්‍රික් සිංහල තුලින් ඉක්මනින් හමු වෙමු. සුබ දවසක්.